දරවමක් ගන්න යන්න හදන්නේ. ඉස්සු යදෙනවා. සමයක ඉන්න ඉතින් වාසිය බුකින් කට එකක් සජීව සම්බන්ධයෙන් අපි සමග සවුත් කොරියා කොල්ලෝ hello guys, welcome to Traveling Musa. South Korea में बस वीडियो सीरीज करना बड़ी बात नहीं दराव मकान नन्हा था नहीं यार उसे टैकेट कम है गीला वालों मुझे नहीं गीला අපේ දාලා දින්නේ මෙහෙ පැය දෙකයි තුනක් වෙනවා අපිට යන්න ඕන තැනට ඉතින් ලොකේෂන් එක තමයි යන්න තියෙන්නේ පොල්ලෝ ටික සෙට් වුණා පොල්ලෝ බස් එක එනකන් ඉන්න හදන්නේ පොල්ලෝ වාහක් ඉන්නවාද යන්න රැප කෙනෙක් ආව අපිත් එක්ක යන්න මේ ඔව් බස් එක එන්න හදන්නේ අපි යන් මෙට්‍රෝ එකේද මොකේද මෙට්‍රෝ දෙකයි තව බස් එකයි बस से गया non sapevo යන්නේ සබ්වේ එකට මේ කාඩ් වලින් පේමන්ට්ස් ඔක්කොම හන්සිනිදා
කොහෙටද යන්න තියෙන්නේ බලන්න. Jihachollegen besser, something. They are not doing it. කොල්ලෝ ලස්සන බලන කන්නඩි ඒ සබ්වේ නේ පොළොවේ යට තියෙන ඉතින් මේ ඩෙවලොප්මන්ට් එක බලන්න ඕනේ කියලා. Metro එක යනවා. සබ් එකෙන් උඩට ආවා. පාරෙන් එහා පැත්තට වයින්න ඕන මම හිතා. ඔව්. මේ පොඩ්ඩක් පාරවලදී මැප් එක දිනින්න ඕනේ නැත්නම් බැලලා. තව සබ් එකක් ගන්න ඕනේ මේ. ඩෙවලොප් යන්න දී සමයක ඉඳලා ඉතින් හැමෝම වගේ එළියට බහිනවා මේ දවස්වල. ක්ලයිමේට් එක දැන් ප්‍රශ්නේ පීක් එක තිබුණා දැන් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. මේ මාස ජූලි අගෝස්තු තමයි මේ සමය හොඳටම තියෙන්නේ. සමයක කියන්නේ ඊට වැඩි අගෝස්තු සැප්තැම්බර් වගේ තමයි නෝමල් එක. සල්ලි දාලා ගන්න තියෙන්නේ. මේ තියෙන ප්‍රයිසස් ගහලා තියෙන්නේ මේ මොන් වලින් තියෙන්නේ 2600යි 1100යි ඇසිටි ගුණත් ගන්න 900යි සල්ලි දැම්මා ආදි ටිකක් දැම්මා යාලි දානවා ගන්න කාසියා කොපින් කැටයක් කරලා වගේ නුඹ කාසි කීයද දාන්නේ මෙහෙන් අපිට ඕන එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. අපි ට්‍රේන් එකකට ගිහින් ඉන්නේ මෙට්‍රෝ එක.
මේකෙත් දැස්සා. ආයෙත් චුට්ටක් පයින් ගිහලා ඊළඟ බස් එක ගන්න තියෙනවා. ඊට පස්සේ ගාඩි 10ක් විතර ආයෙ පයින් යන්න තියෙනවා. ඊට පස්සේ යනවා ඩෙස්ටිනේෂන් එකට. අපි යන්නේ මෙහෙදීන මේ ලස්සනම පන්සලක් තියෙනවා බීච් සයිඩ් එකේ බීච් ෆ්‍රන්ට් එක. මේ අපි පන්සලකට එහෙම ගිහිල්ලත් නැහැ. වෙනම එක්ස්පීරියන්ස් එකක් මේ කට්ටිය ඊව බොනවා. ලහිරුවන් ලිවීමක් ගන්න හදන මේ අවස්ථාවේදී ආසි දැම්මා සිදක් කරවන එක RCI වැඩේ පින්නට ගමන් තියන්නේ තියෙනවා අපේ බස්සේ ගන්න පුළුවන්. cheers dan cheers jaya අපි ආවාද සංචාරය සඳහා යන් සවුත් කොරියා කොල්ලෝ පොඩි රෙස්ට් එකක් ගත්තා. ඒකට ගියා මේ ඊළඟ බස් එකට යන්න තියෙන්නේ. කොල්ලොන්ට මොකද හිතෙන්නේ අද පොඩ්ඩක් අපි තියෙන වයිබ් එක ගැන? හිතා ගන්න බැරුව ඉන්නේ. ෆොටෝ ගන්නවා, බස් එක නගිනවා, ට්‍රේන් එකට යනවා, බහිනවා එච්චරයි. මේ විශේෂයක් තාම නැහැ. ගැම්මක් තමයි. උඩින්ද දන්න යන්න තියෙන්නේ මේ අපි මැප් එක බලන්න මේක අවසන් කරනවා සජීව සම්බන්ධ වෙන්න අපි සමග. එතනින් අපිට මේක දිගේ ගිහිල්ලා පාරෙන් එහා පැත්තට යන්න ඕනේ. විනාඩි 4යි බස් එක තියෙන්නේ. ඩබල් එකේ යා. සුපිරි view එකක් තියෙන උඩට ආවම ඔයාලා වෙන්නේ දන්නේ නැහැ. මෙතන ගුවන් පාලම. පාරෙන් ක්‍රොස් වෙන්න කොහොමද ගුවන් පාලම? පාරෙන් එහා පැත්තට ඩක් ගාලා යන්න ඕනේ බස් එක එනවා. තව විනාඩි 2යි. ඒ බස් එකේ ගියන් පස්සේ අවුලක් නැහැ. මෙතනම තියෙනවා වෝටර් පාක් එකක්. මිතුරුන් ලිෆ්ට් එකක් අමුණ අපිට යන්න. එක දට්ටෝ යන්න තියෙන ඉතින් ඇත්තම. ඇවිල්ලා ඉවරයි. පොඩි කෝල් එකක් තියෙනවනේ. පොඩි ලයින් එක. ටෙක් ඉහා පැත්තෙන් ආව මට. උඩ එහා පැත්තෙන්. ඉස්සරහට ගිහලා හම්බෙමු වෙනවා. පොඩි අකරදැබ්බයක් වුණා වෙන බස් එක නෙමෙයි. ඕනේ බස් එකේ අනිත් පැත්තට නැගලා තින්නේ. මග කියන්නගේ වැරද්ද. මග කියන්නගේ පාර වැරදිලා කොල්ලෝ වෙන පාරවල යන්නේ. දැන් යනවා අනිත් පැත්තේ බස් එකක් එනවා ඒකට යනවා. කොහොම තමයි. යනවා බස් එක එනවා. මේක තමයි අපිට යන්න තියෙන ඊළඟ බස් එක. හම්බෙමු. අරනේ මැප් එක බලමු. ආට එක ගිහින් අතට ඔකේ. නැසෙ. බස්සරම කඩි වෝටර් පාක් එකක් තියෙනවා මේ උතුරු බේස් එක. ලාගෙන ඔක්කොම සබ්වේ වල බස් වල ඔක්කොගෙම ආවා. දැන් පයින් යන්න තියෙන බෑලා.
ඔතන ඉඳලා විනාඩි 15ක් වගේ පෙන්නනවා මේ ලොකු දුරක් නැහැ. ගිහලා බලමු මෙහෙ ටිකක් ට්‍රැවල් ඩෙස්ටිනේෂන් වගේ මේ පැත්ත මේ ගොඩක් ඉන්නවා ෆොරෙනර්ස්ලා එහෙම. Energy drink. Oh, really? බලමු ඉස්සරහට ගිහලා. Really 100% for their like. ගොඩක් ඉන්නවා ෆොරෙනර්ස්ලා එක එක රටවල මේ කොරියාවේ කට්ටියයි මේ මොකද මෙහි ගොඩක් දැන් මේ දවස්වල ගොඩක් අය ඇවිදිනවා මේ ගොඩක් අයට වැකේෂන් ටිකක් මේ දවස්වල. ඒකයි ක්ලයිමේට් එකත් එක්ක මේ කට්ටිය ඉතින් එන්ජොයි කරනවා. හරි ඉතින් මිනිස්සු උත්තර කාලා බිල ඉන්න බෑ. මම යන්න තියෙන පාර පයින් සුපිරි. මේ බීච් සයිඩ් එකත් අනිකර තව මීටර් 800ක් විතර තියෙනවා පයින් යන්න. බලන්න කොහොම තියෙනවා කියන්නේ බීච් සයිඩ් එකේ. මෙහි අනිකර මේ දැකපු දෙයක් තමයි නේචර් එක එහෙම ඩැමේජ් කරන්නේ නැහැ ගොඩක් තැන්වල. එන පාරවල් හදද්දී උනත් කෙලින්ම උමං දාලා තමයි පාරවල් හදන්නේ කල් තියෙන තැන්වල. මේ කියන්නේ එහෙම කන්දක් උඩ බිල්ඩින් එකත් එහෙම මාරව අඩුයි මෙහි. හැමතැනම අර ඒ විදිහටම මේන්ටේන් කරනවා මේගොල්ලෝ. හොඳයි මේක තමයි වෙන්න ඕනේ. ස්වභාවික විපත් අතිනුත් ඉතින් එහෙම ලොකු ප්‍රශ්න නැහැ මෙහි. මම දන්න විදිහට. දන්නේ නැහැ ඉතින් බලමු. තව පොඩි දුරයි. තව පල්ලෙහාට පෙන්නන්න. එන්න මොහොත. ලංකාව වගේ වයිඩ් එකක් තියෙනවා. දැන් වල කඩලිනවා. මෙතන මයිකල් වාහන වලට යන්න බෑ. ඉතුරුඩ වුණත් ලස්සනයි. දැන් පොඩ්ඩකින් පන්සල පටන් ගන්නවා. ගන්නම් මේ මාර විදියට ට්‍රවුට්. මේ අපි සතිය දවසක ආවේ මාර ට්‍රවුට් ඒ වුණාට. ලස්සනයි. Kuali. Amal sih. Ibon නැහැ. ඉබ්බන් ගෙදර තියෙනවා මෙහි. වෙනම කල්චර් එකක් තියෙනවා. සුපිරි. මේ මොකද මේ ගීසායි පිරමීඩ වල ඉන්නේ. එද්දි ගන්න ඔපට. අපි දන්නේ ඉතින් මේ කල්චර්ස් මොනවා හරි. මේ කවුද දන්නේ? ඉන්දියා මිනිස්සු මම දන්නේ බෝධි ධර්ම ෆිල්ම් එක බලුවේ ඒ මිනිස්සු concert है. Wow. Ito pa yung beach එක.
බීච් එක. ඉස්සු හැදෙනවා. එතන ඉන්න යන්න හිතෙන්නේ නැති සීන් එකක් තියෙනවා. මේ පල්ලෙහාට ගිහලා බලමු මේ ලොකේෂන්. Hindi no may kaas visit ka na din eh. Una ready may ulang ka. Wow. මේගොල්ලන්ගේ මොනවා හරි කල්චර් එකේ මොනවා හරි දේවල් ඇති මේ. ඒවන මේ පිළිමේ මම දන්නේ නැහැ මොකක්ද කියලා. ඉස්වැදෙන අවසලට ආවා. මේ ගොඩක් ලොකුයි මේක ඇවිදලා ඉවර කරන්න බැරි තරම් මේ. එයාලා කල්චර් එකේ මොන හරි දේවල් තමයි. බුද්ධ රූපයක් තියෙනවා. ඒතර පිළිමයක් තියෙනවා මේ. මිනිස්සු වඳිනවා. view එක නම් ඉතින් view එක. ඒක තමයි. ඉස්සර තමයි. උඹකට යන්න හදන්නේ ගිහිල්ලා බලමු.
පන්සල් නම් පන්සල්. යනවා නම් පන්සල්. උඩ හැමදාම මේ බෝකොළ වගේ තියෙන්නේ. ඉස්සර යදෙනවා. මෙහෙ තියෙන ATM machine. යන්නේ ඕම. ඔව්. පන්සලෙන් යන්න හදන්නේ. යනවා තව ලොකේෂන් එකට ගිහලා බලමු. අන්නත් ඕනේ. කාලෙට යනවා පොඩ්ඩක් ටයිම් එක පොඩ්ඩක් බලන්න වුණා. මේ හැබැයි මේ සන්සෙට් සාමාන්‍යයෙන් ඉඳපයින් ඉතින් 7:00ට වගේ ඉඳ ෂේප් පොඩ්ඩක් බීච් එකකට යන්න ඕනේ මේ සන්සෙට් එකත් එක්ක. වීව් එක බලන්න. සීෆුඩ් කන්න හදන්නේ පොඩ්ඩක් ඔන්න. 누나한테 반말해? 한국말 누나 누나. 어? 동생. කොල්ල දවල්ට කන්නයි යන්නේ. outside food allowed, huh? දැන් එපා. පන්සලට ගිහිල්ලා දැන් බස් වලට ඉන්නේ ඊළඟ බස් එක ගන්න යනවා අපි හුන්දේ කියලා මෙහි තියෙනවා හොඳ ෆේමස් බීච් එකක්. බීච් එකට තමයි යන්න හදන්නේ. බීච් එකට ගිහිල්ලා හම්බෙමු වෙනවා. බස් එක මිස් වුණා. දැන් පොඩ්ඩක් අවස් වෙලා තින්නේ ඒකට මෙහි අර මේ අවස් වෙනකන් ඉතින් 7:00 වෙනකන් කලුවර වෙන්න නැති හින්දා ඉතින් ටෙස්ට් විනාඩි 40ක් විතර දින අවස් එක යන්න. එනම් හොඳදී හම්බෙමු.